ගොවියට ප්‍රතිලාභ නැහැ. ඔයගොල්ලෝ දන්නවා ගොවියෝ ලංකාවේ හැමදාම හිඟන්නවා. හැමදාම හිඟන්නවා. ඇයි? වාරි මාර්ගකට මැදිහත් වෙනවා. දැන් කොහොම මැදිහත් වෙන්නේ? ඩීඑස් නගර මහත්තයා මැදිහත් වුණා. මහවැලියෙන් මැදිහත් වුණා. වාරි මාර්ග වක්කඩේ ළඟට වතුර ගෙනත් දෙනවා. හරි? ඉඩම් දෙනවා. තාමන පොහොර දෙනවා. බීජ දෙනවා. සමහරට ඩොමිනෙට් දෙනවා. දීලා දින මොකද කරන්නේ? අස්වැන්න එනකොට ගොවියව අත් කරනවා. හරිද? ඩීඑස් නම් අද දක්වා ගොවියන්ට ගොඩක් ಜಾති දීලා තියෙනවා. ගොවියගේ අස්වැන්න එනකොට ගොවියව අත් කරලා තියෙනවා හැමෝම. ඇයි? එතන තමයි සූරා කෑමේ තැන. එතන තමයි සූරා කෑමේ තැන. වැඩ අරගෙන පාසුකම් සපයලා වැඩ අරගෙන ඔහුගේ නිෂ්පාදනය ඔහුගේ තක්කාල් ටික එළියට එනකොට ඔහුගේ වම්බුටු ටික එනකොට ඔහුගේ බීරුන් ටික එනකොට වීයට එනකොට පතෝල කරලා එනකොට නේ කැරට් අල එනකොට අලගෙඩි එනකොට අත්තරනවා. අත්තරියම තමයි සූරා කන්න පුළුවන්. එහෙම කරපු නිසා තමයි ලංකාවේ කෝටිපතියන්ගේ ලයිස්තුවට මෝල් හිමියෝ දැන් ඇතුල් වෙලා තියෙන්නේ. ඒතර මොකද්ද මේ? අන්න ධනපති ක්‍රමය. ධනපති ක්‍රමයේ ගෙනියන්න අවශ්‍ය පහසුකම් ටික දීලා සූරා කන්න ඕන තැනදී අත්තරන. එතනටත් මැදිහත් වුණොත් සමාජවාදී. අස්වැන්න එන තැනටත් මැදිහත් වුණොත් සමාජවාදී. ඉතින් අපි කියන්නේ ඒක කරන්න කියලානේ. ඒතර අපි ගොවියට කියන්නේ මොකද්ද? ඔබගේ අස්වැන්න එන තැනදී අපි මැදිහත් වෙනවා. ඒතකොට සමාජවාදී. හරි සරලයි. තේරුම් ගන්න ඕන. ඉතින් මේක හදන්න පුළුවන්. ඒක හදන්න නැතුව ඔබට උත්තර නැහැ.